පුරාණ දණ්ඩකාරණ්‍ය අරණේ රාම කුමරු ඔහුගේ භක්තිමත් බිරිඳ සීතා සහ විශ්වාසවන්ත සොහොයුරු ලක්ෂ්මන් ඉතා සාමකාමී වනවාසී ජීවිතයක් ගත කළා. ඊට බොහෝ ඈතින් මනරම් ලංකාපුර රාජධානියේ ජයග්‍රහණයේ පිපාසියෙන් පෙළුණු හිස් 10ක් සහ අත් 20 ගණනක් ඇති බල සම්පන්න රාවණා රජු රජකම් කළේය. රාවණාගේ සගයෙකු වූ මාරිච රාම සහ ලක්ෂ්මණව ආශ්‍රමයෙන් ඉවතට ඇද ගැනීම සඳහා අතිශය ලස්සන රන්මුවෙකු ලෙස වෙස්වලාගෙන උපක්‍රමයක් සැලසුම් කළේය. එම මුවාගේ සුන්දරත්වයට වශී වූ සීතා දේවිය මුවාව අල්ලාදන ලෙස රාම කුමරුගෙන් ඉල්ලා සිටි අතර ඒ හේතුවෙන් සොහොයුරන් දෙදෙනාම වනයේ දෙසට ඇදී ගියා. සීතා තනිව සිටි මොහොතේ සිංගමන ඉල්ලන තාපසයෙකු ලෙස වෙස්වලාගත් රාවණා ඇය වෙත ළඟා විය. ආරක්ෂවට ඇඳ තිබූ ලක්ෂ්මණ රේඛාව නොසලකා කරුණාවෙන් පිරිණු සිතින් සීතා දේවිය ආශ්‍රමයෙන් පිටතට පා තැබුවේ රාවණාගේ රැවටීමට හසු වෙමිනි. එසැනින් තම වෙස්වලා ගැනීම අත්හැර දැමූ රාවණා තමාගේ බිහිසුණු සැබෑ ස්වරූපය පෙන්වා සීතා දේවියව බලහත්කාරයෙන් පැහැරගත්තේය. ඔහු ඇයව තම පුෂ්පක විමානය නම් වූ ගුවන් රථයට නංවාගෙන අහසට නැගුණු අතර වනයේම ශෝකයට පත් කරමින් ලංකාව දෙසට පියාසර කළේය. අහස මැදින් යන අතරතුර සීතා දේවිය තමා යන මාවත සලකුණු කරනු පිණිස තම ආභරණ එකින් එක බිමට හෙළමින් බලාපොරොත්තු සහගතව සිටියාය. අවසානයේ රාවණා තම විස්මිත රථය ලංකාපුරයේ ගොඩබස්වා සීතා දේවියව තම ස්වර්ණමය මාලිගය වෙත රැගෙන ආවේ ඇයව මුදා ගැනීමේ දීර්ඝ සහ දුෂ්කර මෙහෙයුමකට මුල පුරමිනි. මාලිගයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළ සීතා දේවිය දැඩි ආරක්ෂාව යටතේ අශෝක වටිකාවේ රඳවා තැබූ අතර ඇය එහි කාලයේ ගත කළේ යාච්ඥාවෙන් සහ නැවත හමුවීමේ බලාපොරොත්තුවෙනි. බලාපොරොත්තුවේ පණිවිඩය රැගෙන ලංකාවේ ආරක්ෂක වළලු බිඳ දමමින් මහා හනුමන්තා පැමිණි අතර ඔහු රාම කුමරුගේ පණිවිඩය සහ ලාංඡනය සීතා දේවියට බාර කළේය. රාම කුමරු සහ ඔහුගේ වානර සේනාව සාගරය තරණය කර පැමිණීමත් සමග මහා යුද්ධයක් ආරම්භ වූ අතර ලංකාපුර ద్వාරය අසල අති විශාල සටනක් ඇවිලී ගියේය. තීරණාත්මක අවසන් සටනේදී රාවණා රජු 10 දෙනෙකුගේ ශක්තියෙන් සටන් කළද අවසානයේ රාම කුමරුගේ දිව්‍යමය ඊතලයෙන් ඔහු පරාජයට පත්විය. යුද්ධය අවසන් වී සීතා දේවිය මුදා ගැනීමෙන් පසු දේශයට නැවත සාමය උදා වූ අතර හිස් දහසක් ඇති රජුගේ පුරාවෘත්තිය මතු පරම්පරා ගණනාවක් පුරා නොනැසී පැවතුණා.